හායි යාළුවනේ. පාර්ලි ජම්පික රණවක් කියන පොලොස් කොට්ටෝරුව කියනවා මචං. අනුර කුමාර දිසානායකලා පොඩිලු මචං. ඌ කලිනුත් කිව්වලු ලොකු වැඩ කරන්න එපා පොඩි වැඩක් කරන් ඉන්න කියලා. පොඩි දේශපාලන පක්ෂයල්ලු මචං. එතකොට JP එක ඉන්න ටික ඔක්කොම පොඩිලු මචං. මූට කෑලි පහට වැඩි එකක් තියෙනවා කියන්නේ පාර්ලියට මචං. ඌට 6ක් තියෙනවලු මචං. අනිත් ඔක්කොම කෑලි 5යිනේ මචං. ඔළුව අද්ද කකුල් දෙක. මේම දෙයක් තියෙනවා පාර්ලි. උඹලගේ නාඩගම් ඉවරයිනේ මචං. උඹලා කරපු කෙරිල්ලට තමයි මචං මිනිස්සු පාරවල් ගානේ මචං ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල මැරලා වැටෙන්නේ මචං. එතකොට උඹලගේ කාලේ තමයි මචං කෙහෙලිලා වගේ කාලා ගන්නේ මචං. උන්ගේ සාක්කුවට සල්ලි ටික දාගෙන කොස්ට් එක අඩු බෙහෙත් කියලා ගෙනල්ලා මචං මිනිස්සු අන්ධ කරේ මරලා දැම්මේ මචං. ඒව තමයි උඹලා කරපු ලොකු වැඩ. උඹලා තව අවුරුදු දෙකක් දීලා තිබ්බනම් එහෙම ශ්‍රී ලංකාව කියන එක මචං ලෝක ගෝලෙන් නැතිලා රටක් වෙනවා අනිවාර්යෙන්ම. එහෙම නැත්නම් ගොඩ ගන්න මචං සක්‍ර දේවාවත් බැරි වෙනවා. ඒ තරමට උඹලා ලොකු වැඩ කරානේ මේ රටට. උඹ මොනවද කරේ එක ලොකු වැඩක් කියහම මට පාටලි. ඒත් එක්කම මචං උඹ කරපු ලොකු වැඩක් තමයි අර පාරේ යද්දි අහිංසක එක්ක යට කරලා උඹේ ඩ්‍රයිවර්වත් මාරු කරලා වෙන එකෙක් දාලා ඒ අසරණයව සදාකාලික අබ්බග්ඝාතයක් කරව එක. අංගේ තිරිසන් වැඩ නම් මචං කරලා පුරුදු නෑ මචං අපේ උන්ට. තේරුණාද? මේ වැරදිලා හරි උඹලා මේ වත්මන් සමාජයේ මිනිස්සු ටික මචං ඒකෙඩි කියන මිනිස්සයා බලයට ගෙනාපින්ද මචං අද පොළවේ පය ගහලා ඉන්නවා මචං. අනිත් එක උඹලගේ කටින් කයියාරු ගහන්නේ නැහැ බලපන්. තාමත් මචං පාරේ යද්දි අත දැම්මත් වාහනේ නවත්තලා පොඩි එකට චැට් එකක් දාලා යන්න පොළවේ පය ගහලා ඉන්න රම්බණ්ඩගේ පුතාව අපිපත් කරගත්ත ඒකයි මචං. උඹලා තවත් දවල් හේන දකින්න එපා මචං 2029 ජනාධිපතිතුරු ගේන්න. මේ රට මචං ආයි කවදාවත් මචං ජීවිතෙන් පිට යන්නේ නැහැ. බලන් හිටන් කර්මිට මචං මෙතන සබා ධර්මය පොඩ්ඩ හරස් වුණා. ඒත් මචං බලන් ආවා ආධාර ඒකෙදි කිව්වද මම ඉඳ තමයි ආධාර එන්නේ. මං තමයි හොඳටම කරේ කියලා. නෑ යකෝ වැඩ කරන එක කයිය ගහන්නේ නෑ. තොපි කයිය ගැහුවයි. තොපේ සාවක පුරව ගත්තා විතරයි બોලා බල හිටපු කාලේ කරේ. ඒකින්ද තවත් මේ තිරිසන් වැඩ කරලා සමාජයේ ඉන්න අහිංසක මිනිස්සු අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ වට්ටගෙන බලයට එන්න හදන්න එපා. අනිත් ඒ තව දෙයක් මතක තියාගනි. උඹයි විමල්ලියන්සේ ගම්මන් පිළේ තමයි ජාතිවාදයේ අවුස්සලා සිංහල මුස්ලිම් කෝලහල ඇති කරලා මහින්ද රාජපක්ෂව බලයට ගෙන්න කටයුතු කරේ මචං. අපි මැරලා ඉපදුන්නේ නෑනේ මචං. අපි අවුරුදු 40ක් 45 මචං මේ ලංකාවේ තමයි ජීවත් වුනේ. ඒකින්ද දැන්වත් මචං මේ කරන වැඩේ කරගෙන යන්න තියලා තව අවුරුදු 5ක් බලන් ඉඳාල්ලක 2029 වෙනකම් මොකක්ද දෙන්නේ කියලා ඒකේ පොඩි වැඩ ඔබට ලොකුවට පේන්න ගනි හොඳද? රම්බණ්ඩයි කොල්ලා හොඳ